හෙලෝ ඉතින් මම නව දිල්ෂාන් YouTube channel එක හැදුවේ ඊයේ රෑ වෙලා. ඉතින් මම ඒක කරන්නම කියලා හිතුණා. ඊපස්සේ ආතල් එකේ දැන් අපි යන්නේ යන ගමන් තියෙනවා නිකන් vlog වගේ traveling කියලා හිතන්නත් ඒවා ලයිෆ් එකේ කරන වැඩ ටික වගේ තමයි. අපි ඉතින් shoot වලට යනවා ෆොටෝග්‍රාෆර් කෙනෙක්. හරි ෆොටෝග්‍රාෆර් වීඩියෝග්‍රාෆර් දෙකම වෙඩින් වලට යනවා. එතකොට ට්‍රිප් යනවා. යාළුවොත් එක්ක යාළුවෝ හම්බෙන්න යනවා. ඔය එක ටැන් වලදී යනවා. ඉතින් යන ඒව පොඩ්ඩක් කැප්චර් කරගෙන දාන්න කියලා තමයි හිතුවේ. මෙතන හින ආතල් ලැබුණාට මම හිතන්නේ මේකේ රූම්ස් එකම පට්ට ගන්න. ජංක උඩට ගියපම් මම ඒක දෙන්නම්. මේ මෙතන බලහල්ලක නිකන් කෙලෙම view එක දිහා බලන්න. අර ඈත පේන්නේ මේ අලගල්ල. මේ මෙතන හින පොල්ලා නේ. Hanging on, walking tall. Some days I got no use for it all. මගේ Facebook page එක මම දන්නේ නැහැ මේක කරන්නේ කොහොමද කියලා මට කතා කරන්නත් බෑ. ජංකෝ මම තව දෙයක් කියලා දෙන්නම් මේ ඔය ෆොටෝග්‍රැෆි අපිට මම තව දෙයක් කියලා දෙන්නම් ඔය නිකන් මම දන්න දේවල් කියන්නේ මම ෆොටෝග්‍රැෆි පැත්තෙන් මම දන්න දේවල්. කාට හරි ඉතින් මේ channel එකේ හිටියොත් එහෙම YouTube channel එකේ හිටියොත් එහෙම ඒවත් කරන ගමන් වෙන ඒවා behind the scene එක ගොඩක් තියෙනවා. pre shoot වල wedding වල එහෙම behind the scene එක ගොඩක් තියෙනවා. ඒක අපි music video නම් ඔය දැන් ඒව කරන ඒවා වෙනවා. wedding වලට යන Asna munna. Right. Oh mo dena muni balan. Nos point de gana gan lang kala. Astay ya balan. Akka me betta tay argana ayage mundriyan. Meya usla me kudin diyan. Ta mota video sele nakka. Me. wedding එකක් කරන හැටි කියන්නේ wedding එක පුදේ යන වෙලේ ඉඳන් ඉවරනකම් අපි wedding එක කරන්නේ කොහොමද කියලා ඔය නිකන් ඔය මේ දානවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මම හිතන්නේ කට්ටිය ආවා shoot එක පටන් ගන්නවා. තවකරු shoot එකක් කරන ඕන drone එකවත් යනවා. පට්ටාදල. හැබැයි මීට කලින් මේ වගේ තැනක ඉන්න ඕන උගසර වැඩි. යනවද? යන් උඩට යන්. කොහොමද බලමු උඩ තත්ත්වේ. Spending the night in Dixon. $60 miles Okay, good morning. from a plan. Is it too late to learn to listen? Too late to be less a man? How many yesterdays are between us now? How many yesterdays are between us now? අඩෝ මෙතන අලගල්ල මේක මාර ලස්සනයි අලගල්ලට නැගලා තියෙනවා. සුපිරිලෙස් එකයි. මෙතන ලස්සනයි අවු නැතු උදේට තමයි මාර ලස්සන. අර ඉස්සෙල්ලා සිකුරුටි අංගලොත් කිව්වා අවු නැතු උදේට මාර ලස්සනයි කියලා. කාගේ පොකේ එක අඩෝ වලාකුළු සෙට් එකට අර කන්ද වැහෙනවා. ඉන්නක මම එක දැම්මම කැමරාව හරවන්න ෆෝන් එකේ රම් තියාගන්න නේ. මම එක දාන්න මේ කන්දේ මේ වලාකුළු වලට වෙන කොහොමද දෙන අර ඈත පේනවාද පන්සල තියෙන්නේ. ඒ පන්සල තනිකරම වැහෙනවා පට්ටනේ. වෙන්න අන්න වැහුණා. ඒක වැහුණා. ඒ පන්සල වැහුණා. මේ වීඩියෝ එක මෙහෙම ඉවර කරලා දාන්න තමයි වෙන්නේ. අද බෑ පඩගිනි. බලහල්ලා මම පළවෙනි වීඩියෝ එක ෂූට් කරන්න ගත්තෙත් අද. යා මම දැන් යනකම් කඩෙන් මොන හරි අරගෙන කනවා. මේ වීඩියෝ වල මේ කෙලින්ම කැමරාව ඩෝල් එකේ කෙලින්ම ස්පොන්සර් අපේ චිරාන් අයියා. චිරාන් මොන්සංග ෆොටෝග්‍රැෆි ඇන්ඩ් වීඩියෝග්‍රැෆි. මෙතන අතන කොතනද තිබ්බේ? කොලෙන්ස් එක පූල් එකක් තියෙනවා. ෆිට්නස් සෙන්ටර් නම්බර් 7 එකේ ජිම් එකකුත් තියෙනවා. ජිම් එකක් තියෙනවා. කියන්නේ සිටි ආර්ට්ස් වලින් දුරට රිලැක්ස් වෙන්න පුළුවන් ප්ලේස් එකක් කියලා කියනවා. රිලැක්සින් ඉන්න පුළුවන්. ඊට අපි කලින් කරපු වෙඩින් වගේ එක හෝම් කමින් ෂූට් එකක් තමයි තිබ්බේ. දැන් ෂූට් එකක් මම ඉන්නතෝ ෂොප් එකේ ඉන්නතෝ අපේ ෂොප් එක තමයි වෙන්නන්න.
ෂොප් එකේ පොඩි පොඩි අතරලක් යනවා ඉන්නවා. ෂොප් එක එතකොට මම ඉඳලා හිටලා ගෙදර යනවා. ආය යාළුවොත් එක්ක යනවා. යාළුවෝ කියන්නේ ලොකුට නෑ දෙකයි දෙන්නයි ආශ්‍රය කරන්නේ. ආයි තිචිලා තනියම යනවා. මගේ YouTube channel එකත් එක්ක වීඩියෝ ඉතින් ඕවා බලා ගන්න පුළුවන්. ලස්සන තැන් සෙට් වෙන එකපාරට වෙන මමවත් ගිහිල්ලා නැති නියම දැන් සෙට් වෙනවා. දැන් ෂූට් එක ගොඩක් ඉවර වෙන්නත් ළඟයි ඒකෙන් ඔක්කොම ටික ඉවරද මොනවද මේ අර පොඩ ක්ලාසික් වගේ නේ නේද තියෙද්දි පොඩ්ඩක් මේ පඩිපෙළ ගාවර පල්ලෙහා ගත්ත ටික ලස්සන. අපේ ඡායාරූප පාඨමාලා වයින් එකතු වෙලා ඉන්නේ චිරාන් මද සංක ෆොටෝග්‍රැෆි එකට. චිරාන් මොකද කරන්න ඔයා ඩීටේල් ෆොටෝස් ෂූට් කරනවද? මේ වෙඩින් එක ඩීටේල් ෆොටෝස් ෂූට් කරන මෙන්න මේව තමයි. ඒ කියන්නේ කපල් එකට අපිට ඇල්බම් එකකට ක්‍රියේෂන් එක කරන වගේ දාගන්න දෙන්නගේ මොකද්ද මේක මුද්දක අනිත් මුද්ද දාගන්න මේ වගේ ලස්සනට මේ ඩීටේල්ස් ෆොටෝ එකක් ගන්නවා. You came along and